මහාචාර්ය මధుභාෂිනී හේවගේ sannivedana පිළිබඳ මහාචාර්ය සමාජ අධ්‍යයන අංශය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. අද ලෝක සමාජ මාධ්‍ය දිනය. sannivedanaත්මක අර්ථයෙන් ගත්තොත් ලෝකයට සමාජ මාධ්‍ය හඳුන්වා දීම ධනාත්මක දෙයක් විදිහට අපිට අඳුර ගන්නට පුළුවන්. ඒ වගේම අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යට සාපේක්ෂව ගත්තොත් ඕනම පුරවැසියෙකුට සමාජ මාධ්‍ය තුළ අන්තර්ගතය නිර්මාණය කරන්න, බෙදා හරින්න, සංස්කරණය කරන්නට වගේම ප්‍රතිචාර දැක්වීමේ අවකාශය තියෙනවා. අපි සරල අර්ථයෙන් ගත්තොත් ඕනම පුද්ගලයෙකුට ඡායාරූපයක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්නට පුළුවන්, ඕනම අන්තර්ගතයක් නිර්මාණය කරන්න, බෙදා හරින්න, ප්‍රතිචාර දක්වන්න වගේම සංස්කරණය කරන්නට හැකියාව තියෙනවා සමාජ මාධ්‍ය තුල. වර්තමානයේ තියෙන සංගණන වාර්තාවලට අනුව ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන සමාජ මාධ්‍ය වෙන්නේ Facebook සහ YouTube. ඊට අමතරව X වගේ සමාජ මාධ්‍ය වේදිකාවන්, ඒ වගේම TikTok, Instagram, LinkedIn වගේ සමාජ මාධ්‍යත් පාවිච්චි කරනවා. නවතම පර්යේෂණ දත්තයන්ට අනුව ලංකාවේ වැඩිපුරම සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ තරුණ ප්‍රජාව. ඔවුන් විනෝදාස්වාදය, තොරතුරු සඳහා, ඒ වගේම අධ්‍යාපනික සහ අනෙකුත් අරමුණු සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන බව හඳුනගෙන තියෙනවා. සමාජ මාධ්‍ය ගත්තොත් යහපත් වගේම අයහපත් බලපෑම් අපිට අඳුන ගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම යහපත් බලපෑම් පිළිබඳව අපි අවධානය යොමු කරනකොට ඕනෑම පුද්ගලයෙක් එක්ක වෙන්න පුළුවන්, කණ්ඩායමක් එක්ක වෙන්න පුළුවන්, සංවිධානයක් එක්ක වෙන්නට පුළුවන්. සමාජ මාධ්‍ය හරහා ඊටාම පහසුවෙන් වේගයෙන් sannivedana කිරීමේ හැකියාව තියෙනවා. වෙන රටක ඉන්න කෙනෙක්, දුර බැහැර ඉන්න කෙනෙක්, ඕනම කෙනෙක් සමග පහසුවෙන් sannivedana කිරීමේ හැකියාව පමණක් නොවේ. එදිනදා ජීවිතයේ වෘත්තීය කටයුතු සඳහා වෙන්න පුළුවන්, ව්‍යාපාරික කටයුතු සඳහා, ව්‍යවසායකයන්ට වෙන්නට පුළුවන්. අධ්‍යාපනික ආදී විවිධ අවශ්‍යතා සඳහා සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Facebook pages තියෙනවා වෙන් වශයෙන් අධ්‍යාපන කරුණු කාරණා සඳහා, ඒ වගේ විවිධ ව්‍යාපාරයන් එහි ප්‍රවර්ධනය කිරීම සඳහා, ව්‍යවසායකයන් ඔවුන්ගේ ව්‍යවසායකත්ව අරමුණු සඳහා, ඒ වගේම දේශපාලනික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්නට පුළුවන්. මේ සියලුම අවශ්‍යතා සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථා අපි දකිනවා. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයේ ඕනෑම අවශ්‍යතාවක්, විනෝදාස්වාදය වෙන්නට පුළුවන්, තොරතුරු බෙදා ගැනීමක් වෙන්නට පුළුවන්, ඕනෑම අවශ්‍යතාවක් සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. අපේ අයහපත් බලපෑම් පිළිබඳව විශේෂම අවධානය යොමු කරනකොට අපි දකිනවා විශේෂම දුස්තොරතුරු. ඒ වගේම තමයි අපි කියන වෛරී ප්‍රකාශන සහ යම් පුද්ගලයන්ගේ කණ්ඩායම්වල පෞද්ගලිකත්වයට හානි වන තොරතුරු වෙන්න පුළුවන්, ඡායාරූප වෙන්නට පුළුවන්, වීඩියෝස් වෙන්නට පුළුවන්, මාධ්‍ය අන්තර්ගතයන් වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුළ මේවා බෙදා හැරීම තුළ වගකීමකින් තොරව යම් අයහපත් බලපෑම් වන අවස්ථා අපිට අඳුර ගන්නට පුළුවන්. මේදී අපි අවධානය යොමු කරන්නට ඕනේ ඊට අමතරව අපි කියනවා සයිබර් ක්‍රයිම්, සයිබර් චීටිං, සයිබර් බුලින් වගේ අයහපත් බලපෑම් වන අවස්ථාත් සමාජ මාධ්‍ය හරහා අපිට අඳුර ගන්නට පුළුවන්. සමහර අවස්ථාවල සමහර පුද්ගලයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කරලා ඒව පාවිච්චි කරමින් අනවශ්‍ය ආකාරයෙන් අපිට මුදල් අවශ්‍යතාවක් වෙන්නට පුළුවන් යොදා ගන්න අවස්ථා අපි දකිනවා. සහ අපි ගත්තොත් එimhe සයිබර් චීටිං, මේ මාර්ගගතව සිදුවෙන රැවටීම් නිසා විශේෂයෙන්ම තරුණ තරුණියන් විවිධ අගතගාමී වගේම අයහපත් බලපෑම් වලට ලක් වෙන අවස්ථා අපිට අඳුර ගන්නට පුළුවන්. උන් සමාජ මාධ්‍යට ඇබ්බැහි වෙලා තියෙන වගේම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට වගේම සමහර අවස්ථාවලින් එහාට ගිහිලා සිවිදි විනාසා ගැනීම දක්වා මේ සමාජ මාධ්‍ය භාවිතය අයහපත් ලෙස බලපාපු අවස්ථා අපිට හඳුන ගන්නට පුළුවන්. ඒ නිසා ඊටම වැදගත් වෙනවා සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමේදී තරුණ ප්‍රජාව වගේම මේ රටේ පුරවැසියන් වගකීමකින් යුක්තව මාධ්‍ය සාක්ෂරතාවයෙන්, විශේෂයෙන්ම ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්තව සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම. අපි ගත්තොත් එහෙම දැනට ඉදිරිපත් වෙලා තියෙනවා ඩ්‍රාෆ්ට් එකක් විදිහට මාධ්‍ය ප්‍රතිපත්තියක්. මම හිතන්නේ මේ මාධ්‍ය ප්‍රතිපත්තිය තුලින් ඉදිරිපත් වෙලා තියෙන නියාමනය
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල සහ නියාමනයෙන් සියලුම පාර්ශ්වයන් නියෝජනය වන ආකාරයෙන් ස්වාධීන රාමුවක් තුල නියාමනය සිදු කිරීමක් තමයි යෝජනා කරන්නේ. එම නිසා මාධ්‍ය විශේෂයෙන්ම සමාජ මාධ්‍යත් ඇතුළුව මේ සහ නියාමනය තුල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල නියාමනය සිදු කරමින් සියලුම මිනිසුන් මාධ්‍ය සාක්ෂරතාවයෙන් විශේෂයෙන්ම ඩිජිටල් සාක්ෂරතාවෙන් සන්නද්ධ කිරීමෙන් ඔවුන් කොහොමද සමාජ මාධ්‍ය වගකීමෙන් පාවිච්චි කරන්න කියලා දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉමේෂා ධර්මසේන සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. සමාජ මාධ්‍ය කියන්නේ අද වෙද්දී අපිට ජීවිතේ නැතුවම බැරි අංගයක් බවට පත් වෙලා. ගොඩක් අය උදේ පාන්දර නැගිටින්නේ, රාත්‍රියට නිින්දට යන්නේ සහ දවස පුරාම කාලය ගත කරන්නේ වැඩිපුරම සමාජ මාධ්‍ය එක්ක. එතකොට සමාජ මාධ්‍ය ඇත්තටම යහපත් පැත්තක් සහ අයහපත් පැත්තක් කියලා දෙපැත්තක් තියෙන බව අපි මෙතනදී මතක් කරගන්න ඕනේ. යහපත් පැත්ත විදියට අපි සරලවම ගන්නව නම් අදහස් හුවමාරු කරගන්නට, දැනුම ලබා ගන්නට, විනෝදාස්වාදය ලබා ගන්නට, විවිධ ව්‍යාපාරවල නිරත වෙන්නට අපිට සමාජ මාධ්‍ය ඉතා සාර්ථකව භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුර සංසරණය වන තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය, ඒවයි තියෙන තොරතුරු මේ ඒවා භාවිතා කරන මිනිස්සු මේ හරි අයද නිවැරදි අයද ෆේක් accounts තියෙනවා, වැරදි තොරතුරු තියෙනවා. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය හැකර්ස්ලා විසින් හැක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් එක්කලා ඒ වගේම ගොඩාක් වෙලාවට මූල්‍යමය අපරාධ, සයිබර් අපරාධ ලෙසින් වාර්තා වෙනවා. ඉතින් ඒක නිසා මේ සමාජ මාධ්‍ය භාවිතා කරන අය දැනගන්න ඕන මේකේ හොඳ නරක. එතකොට දැන් සමාජ මාධ්‍ය භාවිතය ගැන ලෝකයේ පුරා ආයතන බිහි වෙලා තියෙනවා, මේවා නියාමනය කරන්න. ඒ වගේම ආචාර ධර්ම පද්ධති බිහි වෙලා තියෙනවා. හැබැයි පරිශීලකයෝ විදියට අපි ඒවා ගැන දැනුවත්ද? ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ අද වගේ දවසක අපි දැනුවත්ව අවබෝධයෙන් වගේම වගකීමෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමු කියන එක. ඒ කියන්නේ මේක තිබුණු පළියට අර වඳුරට දැලිපිහා වුණා වගේ අබ්බැහියකින් යුතුව මේක භාවිතා කරොත් තමන්ටවත් යහපතක් වෙන්නේ නැහැ, සමාජයටවත් යහපතක් වෙන්නේ නැහැ. You're watching the Life Traveller channel.